ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සනාතන ධර්මය අවබෝධයෙන් යුක්තව ග්‍රහණය කරගනිමින් අංකුර කලාකරුවන් ලෙස සංගීතය තුළින් එළිබසින්නට සූදානම් වන කලාකරුවන්ගේ තෝතැන්නයි ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපය. ඉතින් ආරාධනා කරනවා අදත් මේ සංගීතමය අඩහෝරාවත් එක්ක මෙතෙන් සිට සෙනෙහසින් එකතු වෙන්න කියලා. ආයිබෝවන් දුවේ පුතේ. ආයිබෝවන්. ඔබ සියලුම දෙනා ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ විකාශය වන ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපයට ඉතාමත්ම ආදරෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපත් සමග ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ මේ මොහොතේ එක් වී සිටින ආදරණීය දුව පුතුන්වත් ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා. දුවේ පුතේ අද අපේ සංගීත පාඩමේ 20 වෙනි සංගීත පාඩම. අපි පසුගිය පාඩමිනුත් සාකච්ඡා කළේ කොමල ඍෂභය සහ කොමල දෛවතය යෙදෙන ස්වර අභ්‍යාස පිළිබඳ. අදත් අපි එම අභ්‍යාස ගායන ක්‍රමයේම ඉතුරු අභ්‍යාස ස්වර අභ්‍යාස කොමල ඍෂභය සහ කොමල දෛවතය සමග ගායනා කරමු. හොඳයි. හැමෝම භෛරව නැත්නම් කොමල ඍෂභය කොමල දෛවතය සමගින් ආරෝහණ අවරෝහණ ගායනා කරමු. සා රේ ගා මා පා ධා නී සා සා නී දා පා මා ගා රේ සා. හොඳයි. අපත් සමග ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ එක්ව සිටින දුවල පුතාලත් මේ ස්වර අභ්‍යාස ගායනා කරන්න. හොඳයි. අද අපි ආරම්භ කරමු සරේ සරේගා කියන ස්වර අභ්‍යාසය. ගායමු බලන්න මාත් එක්ක. සාරේ සාරේගා රේගා රේගා මා ගාමා ගාමා පා මා පාදා පාදා පාදානේ දානේ දානේ සානේ සානේ දානේ දානේ දාපා 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 මා පාමා ගා රේ සා. හොඳයි. ආකාරයෙන්ුත් ගායනා කරමු. ගායනා කරනකොට විශේෂයෙන් මේ ස්වර අභ්‍යාස ගායනා කරනකොට මේ දකුණු අතින් දකුණු දන හිසට පොඩි තාලයක් තිබ්බනම් හොඳයි. එතකොට තාලෙත් මේ සමගම හුරු වෙනවා. හරි. අපි දැන් ටිකක් වේගය වැඩි කරමු. ගන්න හොඳ හුස්මක්. සාරේ සාරේ ගා මා පාදා පාදානේ දානේ දානේ සානේ සානේ දානේ දාපා දාපා මාගා රේ ගා ආකාරයෙන්
ඊට පස්සේ අපි මේ ස්වර අභ්‍යාසයම තව ටිකක් ලය වැඩි කරලා ගාමු බලන්න. හොඳ හුස්ම ගන්න. සාරේ සාරේ ගරේ ගරේ ගම 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 පම පම පද 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 නි දනි දනි සනි සනි දනි දනි ද පද පද පම 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 මග මගරේ ගරේ ගරේ සා. නැවත වරක් හොඳ හුස්මක් ගන්න. සාරේ සාරේ ගරේ ගරේ ගම 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 පම පම පද 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 නි දනි දනි සනි සනි දනි දනි ද පද පද පම 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 ගම ගම ගරේ 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 සා. හොඳයි දුවේ පුතේ. ආකාරනුත් ගායනා කරමු. හොඳ හුස්මක් ගන්න. නැවත වරක්. හොඳයි. ඊළඟ ස්වර අභ්‍යාසය සාරේ සාරේ ගාම. එක ස්වරයක් වැඩි වෙනවා නේ. සාරේ සාරේ ගා කියපු එකට සාරේ සාරේ ගාම. හොඳයි. ගායනා කරමු බලන්න. හොඳ හුස්මක් ගන්න. සාරේ සාරේ ගාම රේ ගා රේ ගාම ප ගාම ගාම පද මා පා මා පාදානි පාදානි සානේ සානේ දාපා නිදානේ දාපා මාග පාමාගාරේ මාගාමාගාරේ සාකරේ ස්වර අභ්‍යාසෙත් ලය වැඩි කරමු බලන්න. සාරේ සාරේ ගාර සමා වෙන ආයි පාරක් බලමු. සාරේ සාරේ ගාම රේ ගා රේ ගාම ප ගාම ගාම පාද මා පාදානි පාදානි සානේ සානේ දාපා නිදානේ දාපාම දාපාමාග පාමාගාරේ මාගාමාගාරේ ස අභ්‍යාසයේම තවත් අපිට වේගය වැඩි කරලා ගායන පුළුවන්. හැබැයි හොඳට කල්පනාවෙන් කොමල ඍෂභයයි කොමල දෛවතයයි ගායනා කරන්න ඕන. හරි බලමු. සාරේ සාරේ ගාම රේ ගා රේ ගාම ප ගාම ගාම පද මා ප මා පදානි පාදානි සානි සානි දාපානි දානි දාපා මා දාපා මා ගා පා මා ගා රේ සා. හොඳ හුස්මක් ගන්න. සාරේ සාරේ ගාම රේ ගා රේ ගාම ප ගාම ගාම පද මා ප මා පදානි පාදානි සානි සානි දාපානි දානි දාපා මා දාපා මා ගා පා මා ගා රේ සා. හොඳයි ආකාරනුත් ගාමු.
නැවත වරක් හොඳයි දුවේ පුතේ. එහෙමනම් ඊළඟ ස්වර අභ්‍යාසය සාරේ සාරේගා සාරේගාමා. හරිද? මතකයි නේද? ගායමු බලන්න. සාරේ සාරේගා සාරේගාමා රේගා රේගාමා රේගාමාපා ගාමාපා ගාමාපාදා මාපා මාපාදා මාපාදානේ පාදා පාදානේ පාදානේ සානේ සානේ දා සානේ දාපා නේදා නේදාපා නේදාපාමා දාපාදාපාමා දාපාමාගා පාමා පාමාගා පාමාගාරේ මාගා මාගාරේ මාගාරේ සා ආකාරයෙන් හොඳයි දුවේ පුතේ. දැන් එම ස්වර අභ්‍යාසයම ටිකක් වේගයෙන් ගායනා කරමු. සාරේ සාරේ ගා සාරේ ගාම රේ ගා රේ ගාම රේ ගාම පා ගාම ගාම පා ගාම පාදා මා පා මා පාදා මා පාදානේ පාදා පාදානේ පාදානේ සානේ සානේ දා සානේ දාපා නේදා නේදාපා නේදාපාමා දාපා දාපාමා දාපාමාගා පාමා පාමාගා පාමාගාරේ මාගා මාගාරේ මාගාරේ සාගරෙන් තවත් වේගෙන් අපිට ගායන්න පුළුවන්. අපි උත්සාහ ගමු රූපවාහිනියේ නරඹන දුවල පුතාලත් අපිත් සමග ගායනා කරන්න. හොඳ හුස්මක් ගන්න. සාරේ සාරේ ගා සාරේ ගාම රේ ගා රේ ගාම රේ ගාම පා ගාම ගාම පා ගාම පාදා මා පා මා පාදා මා පාදා නි පාදා පාදා නි පාදා නි සා සානේ සානේ දා පා නේ දා පා නේ දා පා මා දා පා මා දා පා මා ගා පා මා ගා රේ මා ගා රේ මා ගා රේ සා
නැවත වරක් හොඳ හුස්මක්. සාරේ සාරේ ග සාරේ ග ම රේ ග රේ ග ම රේ ග ම ප ග ම ග ම ප ග ම ප ද ම ප ම ප ද ම ප ද නි ප ද ප ද නි ප ද නි රා සානේ සානේ දා සානේ දා ප නේ දා නේ දා ප නේ දා ප ම දා ප දා ප ම දා ප ම ග ප ම ග ප ම ග රේ ම ග ම ග රේ සා. හොඳයි දුවේ පුතේ. එහෙනම් මේ ආකාරයෙන් මේ ස්වර අභ්‍යාස ගායනා කරන්න දෛනිකව මේවා අභ්‍යාස කරන්න වෙනවා. මං හිතන්නේ ඔයගොල්ලෝගේ පාසලේ වැඩ කටයුතු අනිකුත් බාහිර කටයුතු තිබුණත් මේ ස්වර අභ්‍යාස ගායනයටත් ඔයගොල්ලෝ ඉඩ දෙන්න ඕන. පුහුණුව ඉතාමත්ම අවශ්‍යයි. සාමාන්‍යයෙන් මේ ස්වර අභ්‍යාස ගායනා කරන්න කියලා ඉන්දියානු ගුරුවරු නැත්නම් ඉන්දියානු පඬිවරු දක්වන්නේ පාන්දර 4ට වගේ අලුයම 4ට වගේ තමයි මේ අවදි වෙලා මේ ස්වර අභ්‍යාස ගායනා කරන්න ඕන කියලා ගුරුවරු කියන්නේ. ඉන්දියානු ගුරුවරු අපේ ගුරුවරු කියලා තියෙන්නේ එහෙමයි. නමුත් ඕගොල්ලොන්ගේ තියෙන වැඩ රාජකාරීත් සමග අධ්‍යාපන කටයුතුත් සමග ලැබෙන ඕනම වෙලාවක මේ ස්වර අභ්‍යාස ගායනා කරන්න පුළුවන් නම් නැගිට ගමන් අවදි වෙච්ච ගමන්ම ඔයගොල්ලන්ට මේ ස්වර අභ්‍යාස ගායන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ප්‍රතිඵල ගොඩාක් හොඳයි. එහෙම බැරි වෙන අවස්ථාවක් තියෙනවා නම් මේ වෙනුවෙන් වේලාවක් වෙන් කරගන්න. ඔබ හොඳට ගායනා කරන්න, ඔබේ කටහඬ හොඳින් පුහුණු කරගන්න අවශ්‍යතාවයක් ඔබට තියෙනවා නම්, ඔබ ආසයි නම් හොඳ හඬින් ගයන්න. ඒකට එකම විසඳුම තමයි මෙන්න මේ ස්වර අභ්‍යාස. මේ ස්වර අභ්‍යාස දෛනිකව අභ්‍යාස කරන්න ඕන. දැන් ඕගොල්ලෝ දන්නවා මම හැමදාම කියන කරුණක් තමයි නිවසක් හරි ගොඩනැගිල්ලක් හදනකොට ගොඩනැගිල්ලේ අත්තිවාරම ඉතාමත් වැදගත්නේ. අත්තිවාරමක් නැතුව ගොඩනැගිල්ලක් අපිට හදන්න බෑ. අන්න ඒ වගේ තමයි අපි හොඳ ශාස්ත්‍රීය ගායකයෙක් හරි ගායකයෙක් හරි වෙන්න, ගායිකාවක් වෙන්න සිහින දකිනවා නම් මෙන්න මේ ස්වර අභ්‍යාස තමයි අපේ පාදනම වෙන්නේ. ගොඩනැගිල්ලක අර අත්තිවාරම් වගේ අපේ ගායන ජීවිතේ පදනම වෙන්නේ මෙන්න මේ ස්වර අභ්‍යාස. මේ ස්වර අභ්‍යාස දෛනිකව අභ්‍යාස කිරීම තුළින් හොඳ ස්වර දැනුමක් ලැබෙනවා ඔයගොල්ලන්ට. ඒ ස්වර දැනුම මත ඔයගොල්ලන්ට හොඳ ගායනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඔබේ කටහඬ හැදෙනවා. ඔබේ උගුරේ ස්වර තන්ත්‍ර ස්වරවලට අනුගත වෙනවා. ඉතින් දුවේ පුතේ ආදරයෙන් මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ මේ ස්වර අභ්‍යාස මේ කියලා දෙන විදිහට පුහුණු වෙන්න. එහෙමනම් අදට નિયમિત කාල වේලාව අපිට අවසන් වෙනවා. නැවත වරක් ලබන සතියේත් ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපයෙන් අපි හමු වෙමු. එසේනම් ඔබ සියලුම දෙනාට ආයුබෝවන්. සසර නැවතුම පමණි සැනසුම
පළුබෝපත් පිනෙන්නහවා කෙලෙස් ගිනිදැල් නිවාසනහන අමා උල්පත ගලා